සදම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ ධම්මි මහත්මියගේ නිවසේ මේ විදිහට ධර්ම දේශනාමය පින්කමක් සංවිධානය වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ මහත්මියගේ මිය පරලොව ගිය, මිට මාසයකට කලින් මිය පරලොව ගිය ආර්.එම්. සෝමාවතී මෑණියන්ට පින් අනුමෝදන් කිරීමටත්, ඒ වගේම අවුරුදු දෙකකට කලින්, වර්ෂ දෙකකට කලින් මිය පරලොව ගිය ඩී.ඉන් පුංචි බණ්ඩා පියාණන්ට පින් අනුමෝදන් කිරීමට තමයි මේ විදිහට මේ ධර්ම දේශනාමය පින්කමක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් පින්වත්නි, මේ ලෝකේ යම් කිසි කෙනෙක් වටිනා දෙයක් දෙනවා නම් එයාට වටිනා දෙයක් ලැබෙනවා. නොවටිනා දෙයක් දුන්නොත් එයාට නොවටිනා දෙයක් තමයි ලැබෙන්නේ. එහෙනම් අද මේ පින්වතුන් දානීය විදිහට දෙන්නේ වටිනා දෙයක්. ඒ තමයි ලෝකයේ තියෙන උතුම්ම දානය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ දානං ධම්ම දානං චිනාති. මේ සියලුම දානයන් අතර අග්‍රවන්නේ ධර්ම දානයයි. මොකද ධර්ම දානය ලබා දීමෙන් අපේ ජීවිතේ සුවපත් වෙනවා. අපේ චිත්ත සංතානෙ පිරිසිදු වෙනවා. ආහාර පාන ලැබීමෙන් කය සුවපත් වෙනවා වගේ අපේ හිත සුවපත් වෙන්නේ ශ්‍රී සද්ධර්මයේ ඇසීමෙන්. පින්වත්නි, අපි හැමෝම මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා තියෙන්නේ తాවකාලිකව. පුංචි නවාතැන්පලකට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා කෙටි කාලයකින් මේ මනුස්ස ජීවිතය අතහැරලා ආපහු යනවා. කවදාවත් කවුරුවත් මේ මනුස්ස ලෝකෙ ස්ථිරව පදිංචි වෙලා නැහැ. දැන් අපි මේ ඉඩම් කඩම් ලියා ගන්නවා. ඒ විදිහට අපි මේ ස්ථිරව ඉන්නවා කියලා හිතාගෙන ලියකියවිලි හදා ගන්නවා. නමුත් අපි මේ ලෝකෙන් අපිට යන්න වෙලාව ආව ගම අපි යනවා. එතකොට తాවකාලික නවාතැන් පොලකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ తాවකාලික නවාතැන් පොලේ අපිට එක එක අය මුණ ගැහෙනවා. ඒ අය හමු වෙනවා, වෙන් වෙනවා. ඒ විදිහට තමයි මේ తాවකාලික නවාතැන් පොලේ අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ මනුස්ස ලෝකෙට ආව අපිට ඒ නවාතැන් වලට අයිතිවාසිකම් කියන්න බෑ. අපේ වෙලාව ආවම අපි යනවා. ඒ නිසා මේ මනුස්ස ජීවිතේ අපි වටිනා එකක් බවට පත් කරගන්න ඕනේ. අපේ ජීවිතේ වටිනා එකක් බවට පත් වෙන්නේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා.
සංඝයා සරණ ගියාම අපේ ජීවිතේ වටිනා එකක් බවට පත් වෙනවා. දවසක් මේ මහා නාම කියන ශාක්‍ය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනේ උපාසකයෙක් වෙන්නේ කොහොමද? උපාසිකාවක් වෙන්නේ කොහොමද? මහා නාම ශාක්‍ය එහෙම ඇහුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේව සරණ යනවා නම් ධර්මයේ සරණ යනවා නම් සංඝයා සරණ යනවා නම් ඒකෙන්ම ඒ කරුණෙන්ම එයා උපාසක බවට පත් වෙනවා කියනවා. එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් ධර්මයේ සරණ ගියොත් සංඝයා සරණ ගියොත් අපේ ජීවිතේට පිහිට පිළිසරණ ලැබෙනවා. පින්වත්නි අපි හිතමු අපිට ලොකු ලෙඩක් හැදෙනවා. අපිට ලොකු ලෙඩක් හැදුනහම අපි බලනවා මේ ලෙඩේ මොකද්ද කියලා. මේ ලෙඩේ මොකද්ද කියලා බලලා හොඳ වෛද්‍යවරයෙක් හොයාගෙන ගිහිල්ලා අපි බෙහෙත් ගන්නවා. බෙහෙත් ගන්නකොට අපිට ඒ වෛද්‍යවරයා කියනවා ඔබ මේ දේවල් කන්න එපා. මේ දේවල් බොන්න එපා. මේ විදිහට ජීවිතේ ගෙවන්න කියලා අපිට වෛද්‍යවරයා කියනවා. එතකොට අපිට ලොකු ලෙඩක් හැදුනහම අපි පසු වෛද්‍යයට යන්නේ නැහැ. අපි යන්නේ හොඳම දොස්තර කෙනෙක් හොයාගෙන හොඳට බෙහෙත් දෙන තැනකට තමයි අපි යන්නේ. එහෙම ගිහිල්ලා දොස්තර කියපුවාම මේ විදිහට කරන්න කියලා අපි ඒ විදිහටම කරනවා. අපි ඒ විදිහට මේ අකැප දේවල් කන්නේ නැහැ. තමන්ගේ ලෙඩේ මොනවාකින් හරි වැඩි වෙනවා නම් ඒ දේවල් අයින් කරනවා. ඒ විදිහට අර දොස්තර කියන විදිහටම අපි ජීවත් වෙනවා. එතකොට කාලයක් යද්දී අපේ ඒ ලෙඩේ අඩු වෙලා යනවා. අන්න බලන්න අපි ලෙඩකට වෛද්‍යවරයෙක් හොයා ගන්නවා. එහෙනම් පින්වත්නි අපි ඒ වෛද්‍යවරයා කියන විදිහට ඉන්නවා. කියන දේ කරනවා. කියලා ඉක්මනට අපි ලෙඩේ හොඳ කරගන්නවා. ඒ වගේ තමයි පින්වත්නි අපි මේ වැටිලා ඉන්නේ සසරට. මේ සසර නැමැති රෝගේ අපිට වැළඳිලා සංසාරේ යනවා අපි. ජරා මරණ නැමැති රෝග පීඩා වැළඳිලා අපි මේ සංසාරේ යනවා. අන්න ඒ සසර දුකට වැටිලා ඉන්න අපිට අපි හොයා ගන්න ඕනේ කවුද අපිව දුකින් නිදහස් කරන්නේ කියලා. අර ලෙඩේට හොඳ වෛද්‍යවරයෙක් හොයාගත්තා වගේ නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? තමන්ගේ මේ සසර ගමන සුවපත් කරන සංසාර රෝගේ සුවපත් කරන එකම එක කෙනා කවුද කියලා හොයාගන්න. එහෙම හොයාගෙන ඒ කෙනාව සරණ යනවා. අන්න ඒ කෙනාව සරණ ගියොත් අපි සසරේ අතරමං වෙන්නේ නැහැ. අපි සසරේ ආය නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ ආදී ලෝකවල වැටි යන්නේ නැහැ. එතකොට අර වෛද්‍යවරයා කියන දේ අපි කළාට අපි බලන්න ඕනේ අපි සරණ ගිය ශාස්ත්‍රූන් වහන්සේ කියන දේ අපි කළාද කියලා. අපි සසරේ ආවේ අපේ බුද්ධ ශාසන මොන ගැහිලා ඒ බුදවරු කියපු දේවල් අපට කරගන්න බැරි වුණා. ඒව කරගන්න බැරි වෙච්ච නිසා තමයි තාමත් අපි සසරේ යන්නේ. ඒ බුදවරු කියපු විදිහට වැඩ කරපු අය මේ සසරෙන් නිදහස් වෙලා නිවන් අවබෝධ කරගත්තා. එහෙනම් අපට බුදුරජාණන් වහන්සේ කියපු විදිහට සසරේ වැඩ කරන්න බැරි වෙලා. ඒ නිසා තාමත් අපි සසරේ අතරමං වෙලා. ඒ නිසා මේ ජීවිතේවත්
බුදුරජාණන් වහන්සේ කියපු දේවල් අපි අපේ ජීවිතයට අනුගමනය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි අකුසල් කරන්න එපා කියලා. මේ අකුසල් සිත කය වචනය අපිරිසිදු කරන මේ අකුසල් කරන්න එපා කියනවා. අපිට මේ ජීවිතේ එක එක දේවල් වලට ආස කර කර අකුසල් කරන්න එපා කියනවා. ද්වේෂ කර කර අකුසල් කරන්න එපා කියනවා. ඒ වගේම මෝහය ඇති කරගෙන මුලා වෙලා මේ අකුසල් පස්සේ යන්න එපා කියනවා. අන්න ඒ අකුසල් දුරින්ම දුරු කරන්න කියනවා. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මෙන්න මේ දේවල් දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒවා අපි දුරු කරන්න මහන්සි ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අපේ ජීවිතයට ආරක්ෂාව සැලසෙනවා. අපේ ජීවිතයට පිහිට සැලසෙනවා. අපේ ජීවිතයට පිළිසරණ සැලසෙනවා. පින්වත්නි දවසක් මත්දහන වෙලාවක කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න එනවා. බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ඇවිල්ලා කොසල් රජතුමා එහෙම ඇවිල්ලා වන්දනා කරලා වාඩි වෙලා ඉන්නවා. එහෙම ඉන්නකොට මේ බුදුරජාණන් වහන්සේ අහනවා මොකද රජතුමනි මේ මහා දවාලේ අනේ ස්වාමීනි දැන් තමයි විවේකයක් ලැබෙන්නේ. අපි රජවරු අපිට බොහෝ වැඩ කටයුතු තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රජතුමනි ඔබට මේ හිතවත් පුරුෂයෙක් ඉන්නවා කියනවා. ඔබට හිතවත් කෙනෙක් ඔබ දන්න කෙනෙක් ඉන්නවා. එයා ඇවිල්ලා කියනවා රජතුමනි උතුරු දිශාවෙන් අන්න පෙරලීගෙන එනවා මහා මේ පර්වතයක්. ඒ වගේම දකුණු දිශාවෙන් ඇවිල්ලා පුරුෂයෙක් කියනවා ස්වාමීනි රජතුමනි රජුරුවන් වහන්සේ අන්න මේ නැගෙනහිර දිශාවෙත් පෙරලීගෙන එනවා. අන්න උතුරු දිශාවෙන් නැගෙනහිර දිශාවෙන් මේ පර්වතයක් පෙරලීගෙන එනවා කියනවා. ඊළඟට තව පුරුෂයෙක් ඇවිල්ලා කියනවා අන්න දකුණු දිශාවෙන් පර්වතයක් පෙරලීගෙන එනවා කියනවා. ඊළඟට බටහිර දිශාවෙන් පුරුෂයෙක් ඇවිල්ලා කියනවා අන්න බටහිර දිශාවෙන් පර්වතයක් පෙරලීගෙන එනවා කියලා. රජතුමනි ඔබට කවුරු හරි ඇවිල්ලා එහෙම කියනකොට ඔබ මොකද කරන්නේ කියලා. ඒ වෙලාවේ රජතුමා කියනවා අනේ භාග්‍යවතුන් වහන්සේ එහෙම වුණොත් මං මේ පිනක් කුසලයක් සිහි කරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ තමයි රජතුමනි මේ ජරා මරණ කියන පර්වත අප ඉදිරියේ පෙරලි එනවා කියනවා. ආගේ ජරා මරණ කියන පර්වත අපි ඉදිරියේ පෙරලි එද්දී අපි අප්‍රමාදී වෙන්න ඕනේ කියනවා. කුසල් දහම් වඩන්නට, දන් දෙන්න, සිල් රකින්න, යහපත් දේවල් කරන්නට අප්‍රමාදී වෙන්න ඕනේ කියනවා. එහෙම නැත්නම් ජරා මරණ කියන පර්වත වලින් අපිව කොයි වෙලේ යට වෙලා යයිද දන්නේ. මේ ලෝකෙ මිනිස්සු මරණයටපත් වෙනවා. බාල වයසේදී මරණයටපත් වෙනවා. මව් කුසේදී මරණයටපත් වෙනවා. තරුණ වයසේදී මරණයටපත් වෙනවා. මැදි වයසේදී මරණයටපත් වෙනවා. ඕනෑම වෙලාවක මරණයටපත් වෙනවා. අපි වාඩි වෙලා හිටියට අපේ ආයුෂේ වාඩි වෙලා ඉන්නේ නෑ. ඒක ගෙවිලා යනවා. අපි හිටගෙන හිටියට ආයුෂේ හිටගෙන ඉන්නේ නෑ. ඒක ගෙවිලා යනවා. අපි නැවතිලා හිටියට ආයුෂේ නැවතිලා ඉන්නේ නෑ. ආයුෂේ ගෙවිලා යනවා. අපි නිදාගෙන හිටියට ආයුෂේ නිදාගෙන ඉන්නේ නෑ. ආයුෂේ ගෙවිලා යනවා. එහෙනම් පින්වත්නි හැම වෙලේම අපේ ජීවිතේ දවසක් පාසා මොහොතක් පාසා මේ ජීවිතේ ගෙවිලා යනවා.
ඒ නිසා මේ ජීවිතේ ගෙවිලා යනවා කියලා දැනගන්න කෙනා පුණ්‍ය ධර්මයන් රැස් කිරීමට ප්‍රමාද වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභිත්තරේව කල්යාණ මේ හිතුණු වෙලාවේ මේ පින කරගන්න කියනවා. දැන් පිනක් කරන්න හිතුණාද ඒක දැන් කරන්න කියනවා. පාපස්මින් රමති මනෝ මොකද මේ හිත ආසයි කියන පවට කොයි වෙලාවෙ පවට වැටෙයිද දන්නේ. දන් හි කරවතෝ පුඤ්ඤ ඒ නිසා පින කරන්න හිතුණු වෙලාවේ ඒ පින රැස් කරගන්න කියනවා. පින්වත්නි ඒ පින දැන් කරන්න තියෙන පින පස්සේ කරනවා කියලා කල් දැම්මොත් ඒක කරන්න බැරි වෙනවා. ඒ නිසා තමන් ලදලද අවස්ථාවේ දාන, සීල, භාවනා කියන පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න ඕනේ. දන් දෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ, හිත සංසුන් කරගන්න ඕනේ. දාන, සීල, භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා නිතර දේශනා කළා කරන්ට කියලා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන අතරේ දාන, සීල, භාවනා කරන අතරේ අපේ ජීවිතේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් නිවන් මඟට හික්මවන්න ඕනේ. දාන, සීල, භාවනා කියන්නේ පුණ්‍ය කර්මයක්. සීල, සමාධි, ප්‍රඥා කියන්නේ අපිව නිවනට යොමු කරන දේවල්. ඒ දෙකම අපි අපේ ජීවිතය තුළ කරගන්න ඕනේ. පින්වත්නි දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට මේ ජානසෝනිය කියන බ්‍රාහ්මණය එනවා. මේ ජානසෝනිය කියන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සු හැමදෙනාම මරණයේ ඉදිරියේ බය වෙනවා. තැති ගන්නවා. මරණයේදී මේ ලෝකේ හැම කෙනාම බය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේට මේ ජානසෝනිය කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජානසෝනිය ඔව් සමහර අය මරණයේ ඉදිරියේ බය වෙනවා තමයි. මරණය තමන් කරා එද්දි සමහර අය බය වෙනවා. හැබැයි බය වෙන්නේ නැති අයත් ඉන්නවා. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුද මේ මරණයේදී බය වෙන කෙනා? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න කෙනෙක් ඉන්නවා. එයා මේ කාමයන් කෙරෙහි හරි කැමතියි කියනවා. ඇස් දෙකෙන් රූප බල ඇහැ පිනව ඉන්න. කන් දෙකෙන් ශබ්ද අහහ මේ කන පිනව ඉන්න කැමති කෙනෙක් ඉන්නවා. ආස රස කෑම හද කන්න කැමති කෙනෙක් ඉන්නවා. නාසයට මේ හොඳ සුවඳ ස්පර්ශ කර ඉන්න කැමති කෙනෙක් ඉන්නවා. මේගොල්ලෝ මේවට ආසයි කියනවා. මේ කාමයන්ට ගොඩාක් ආසයි කියනවා. ඒ කාමයන්ට ආස මිනිස්සු මේ ලෝකේ ගොඩාක් ඉන්නේ. මේ ලෝකේ පිනට දහමට ලැබි වෙන මිනිස්සු බොහොම ටිකයි ඉන්නේ. කාමයන්ට ආසයි තමයි ගොඩක් ඉන්නේ. එතකොට අර තමන්ගේ ජීවිතේම පිනව ඉන්නවා කියනවා. එහෙම ඉන්න මිනිස්සෙකුට ඔන්න මරණ ආසන්න වෙනවා කියනවා. මරණාසන්න වුණාම මේ කෙනා බය වෙනවා කියනවා. තැති ගන්නවා කියනවා. ඇයි? මෙයා කාමයන්ට ආසයි. රූප බල ඉන්න, ශබ්ද අහහ ඉන්න ආසයි. දැන් මෙයාට මේවා අතහැර ගන්න බැරුව මෙයා මරණාසන්න වෙනකොට මෙයා මැරෙනවා කියලා දැනගත්තාම මෙයා හඬනවා කියනවා. වැළපෙනවා කියනවා. මෙයා මේ පපුවේ අත් ගහ ගන්නවා කියනවා. කිලමති මෙයාට කලන්තය හැදෙනවා කියනවා. මේ අතහැරලා යන්න කියපුවාම උරත්තාලින් කන්දති පපුවේ අත් ගහ වැළපෙනවා කියනවා. මේ කාමයන් කෙරෙහි ආසාව වෙච්ච කෙනා. මේ කාමයන් කෙරෙහි පිපාසය, තණ්හාව, ආසාව දුරු නොවෙච්ච කෙනා අන්න මරණයේදී බය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා කියලා. එයා මේ තමන්ගේ ශරීරයට ආසයි කියනවා. තමන්ගේ ශරීරය නිතරම ලස්සන කර කර හැඩ කර එහෙම ඉන්නවා කියනවා. ශරීරේ නිතරම පෝෂණය කර ශරීරයටම කැමැත්ත දක්ව ඉන්නවා. මෙන්න මේ විදිහට මේ ශරීරයට කැමති කෙනා ශරීරයේ කෙරෙහි තියෙන තිබහ, පිපාසය, ආසාව, තණ්හාව, ඡන්දය මේව දුරු කරලා නැහැ කියනවා. එතකොට මරණාසන්න වෙනකොට පින්වත්නි මේ ශරීරය අතහැරලා යන්න වෙනවා. මේ ශරීරය කියලා කියන්නේ දර කඩක් වගේ. පින්වත්නි අපි හිතමු මේ ගස්වල දර තියෙනවා. ගස්වල දර අපි ගෙනල්ලා උයනවා, පිහිනවා, නොයෙක් දේවල් වලට ප්‍රයෝජනෙට ගන්නවා. මේ ශරීරේ ගස් මැරුණාම දිරපුවාම ඒවා පළල දරට ගන්නවා. ඉතින් මේ ශරීරේ අපි මරණයටපත් වෙලා මේක දිරලා ගියාම මේක ඇටකොට්ටක්වත් බත් යන්නවත් ගන්නවද? මේ ඇටකොටු දැක්කත් බය වෙලා දුවනවා. සොහනක් ළඟින්වත් යන්න බයයි. එහෙනම් මේ ශරීරේ වටිනා දෙයක් නෙවෙයි. මේ ජීවිතේ පවත්ව ගන්න විතරයි මේ ශරීරයේ තියෙන්නේ. එහෙනම් මේ ශරීරයට ආස කරන අය මරණයටපත් වෙද්දී ශරීරයේ කෙරෙහි ආසාව දුරු කරගන්න බැරුව පින්වත්නි හඬනවා, වැළපෙනවා, පපුවට අත් ගහ ගන්නවා. අනේ මේ ශරීරය අතහැරලා මට යන්න බෑ කියනවා. අන්න එයත් මරණය අභීස බය වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා කියනවා. එයා මේ පින් කරලා නැහැ කියනවා. එයා දන් දීලා නැහැ, සිල් රැකලා නැහැ, අනුන්ට උපකාර කරලා නැහැ, යහපත් දේවල් කරලා නැහැ. ඒ නිසා මේ කල්යාණ දේවල් කරලා නැති නිසා අකත කල්යාණ. එයා මරණාසන්න වෙලාවේදී එයා බය වෙනවා කියනවා අනේ මට පින් කරගන්න බැරි වුණා. අනේ මට කුසල් කරගන්න බැරි වුණා. අනේ මට දන් දෙන්න බැරි වුණා. මේ විදිහට ධර්මයේ අහන්න මට බැරි වුණා. අනේ එහෙම කියලා අවසාන මොහොතේ Tamanට කරගන්න බැරි වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා. හඬනවා, වැළපෙනවා, පපුවට අත් ගහ ගන්නවා. අන්න එයත් මරණය ඉදිරියේ බය වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ ධර්මයේ ගැන සැක සංකා තියෙන කෙනා. මේ ලෝකේ විචිකිච්ඡාව තියෙන කෙනා. මේ පින් කරලා හරියයිද? ඔය වගේ ඔය දන් දීමෙන් විපාක තියෙයිද? ඔය සිල් රැකලා විපාක ලැබෙයිද? ඔය විදිහට දන් දෙන්න ඕනේ නැහැ කියලා අර පින්පව් ගැන ධර්මයේ ගැන විශ්වාසයක් නැති උදවිය ඉන්නවා. ආනේ උදවිය මරණ ඉදිරියේ බයයි කියනවා. පින්වත්නි අතීතේ එක කතාවක් තියෙනවා. ඒකෙදි මේ භික්ෂු සංඝයාට බුදුරජාණන් වහන්සේට මේ ගමේ පිරිස එකතු වෙලා හොඳට දන් දෙනවා. දානේ හොඳට සංවිධානය කරලා දෙනවා. ඊට පස්සේ එක මිනිහෙක් ඔය දන් දෙනවා දැකලා හිත අපහදවා ගත්තා. අපහදවාගෙන කියනවා ඔයිට වැඩිය හොඳයි ඔක කුණු ගොඩකට දැම්මන. එහෙම කිව්වා. මෙහෙම වචනයක් කිව්වා. දැනුත් කියන්නේ දැනුත් මේ සංඝයාට දන් දෙනකොට සිල්ලතුන්ට ගුණවතුන්ට උපාසක උපාසිකාවන්ට දන් දෙනකොට ඕවා ඕනේ. ඕවා කරන්න ඕනේ අර සත්තුන්ට ගිහින් දාන්න ඕනේ. එහෙම කියන අය ඉන්නවා. සංඝයාට දෙන්න ඕනේ එයාලට ලැබෙනවා. මේ අර වෙන කොහාට හරි ගිහින් දෙන්න ඕනේ. එහෙම කියන අය ඉන්නවා. එතකොට ආන්න පින්වත්නි ඒකෙනුත් Tamanට කර්මයක් රැස් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ
සංඝයාට දීමෙන් තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. අප්පං හිදින්නම් බහූ විපාකෝ. චුට්ටක් දුන්නත් බොහෝ විපාක ලැබෙනවා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉඳුල් වතුර ටිකක් මේක සතෙකුට ආහාරයක් වේවා කියලා දැම්මත් ඒකිනුත් පිනක් රැස් වෙනවා. නමුත් අපිට ඕන තැනට යන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න දිව්‍ය ලෝකෙදී මේ ඉන්දික කියලා දිව්‍ය පුත්‍රයෙකුයි අංකුර කියලා දිව්‍ය පුත්‍රයෙකුයි හිටියා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියන්න ලෑස්ති වෙනකොට මේ ඉන්දික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟින්ම වාඩි වෙලා බණ අහන්න වාඩි වුණා. අංකුර දිව්‍ය පුත්‍රයා දෙවිවරු පිරෙන්න යොදුන් ගානක් ඈතට ගිහිල්ලා තමයි බණ අහන්න උනේ. ඒකට හේතුව තමයි මේ ඉන්දික දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකේ ඉද්දි අනුරුද්ධ මහරහතන් වහන්සේට එක දානි හැන්දක් පූජා කරලා. අනුරුද්ධ මහරහතන් වහන්සේට එක දානි හැන්දක් පූජා කරලා තමයි එයා ඒ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අර බුදුරජාණන් වහන්සේ ළඟින්ම වාඩි වුණා. ඉන්දික දිව්‍ය පුත්‍රයා. නමුත් අංකුර කියන්නේ රජ කෙනෙක්. අංකුර රජුරුවන්ගේ දානශාලාවේ දානි බෙදන්න හැඳි තියාගෙන 60000ක් හිටියා කියනවා. කුළුබඩු අඹරන්න 60000ක් හිටියා කියනවා. ඒ තරම් දන්සල් පවත්වපු කෙනෙක් තමයි අංකුර රජුරුව. නමුත් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා පිටිපස්සෙන් ඉන්න උනා. ඒ දාණය පිළිගන්න සිල්ලුතුන් ගුණවතුන් ඒ කාලේ හිටියේ නෑ. එහෙනම් බුද්ධ ශාසනයක් තියෙන කාලයක පුංචි දෙයක් වුණත් තමන්ගේ ගහේ හැදෙන ගෙඩියක් වුණත් සංඝයා උදෙසා කියලා සිල්ලුතුන් ගුණවතුන් උදෙසා කියලා පූජා කරොත් ඒක යාගේ ජීවිතේට බොහෝ කාලයක් සැපේ පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ධර්මයේ ගැන සැක කරනවා නම් මේ දේවල් කරලා වැඩක් නැහැ කියලා හිතනවා නම් අන්න එයත් මරණ ඉදිරියේදී බය වෙනවා කියනවා. එයත් මරණ ඉදිරියේ තැති ගන්නවා, හඬා වැළපෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය විදිහට ඔය 4 දෙනා මරණ ඉදිරියේ බය වෙනවා කියනවා. ඊළඟට බය වෙන්නේ නැති 4 දෙනෙකුත් ඉන්නවා. ඒ තමයි කෙනෙක් ඉන්නවා කියනවා එයා මේ කාමයන් කෙරෙහි ඇලීමක් නැහැ කියනවා. මේ Taman මේ බලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා කෙරෙහි වැඩි ඇලීමක් නැහැ. Tamanගේ ජීවිතේ පවත්වා ගන්න විතරයි යම් දෙයක් කරන්නේ. දැන් ලෝකේ ජීවත් වෙනකොට හැඩ රූප පේනවා. මට රූප නොපෙනේවා කියලා S2 වහගෙන ඉන්න බෑ. රූප පේනවා, ශබ්ද ඇහෙනවා. ඉතින් ඒවට ඇලිලා ගැටිලා ඒව එක වාසය කරන්න යන්නේ නැහැ. අන්න එහෙනම් ඒ කාමයන් කෙරෙහි ඇලෙන්න යන්නේ නැහැ. අන්න ඒ කෙනාටත් මරණය එනවා කියනවා. මේ කාටත් මරණය කියන දේ පොදු දෙයක්. ඒ කෙනාටත් මරණය එද්දී ඒ කෙනා මරණය ඉදිරියේ හඬන්නේ කියනවා. වැළපෙන්නේ කියනවා. ශෝක කරන්නේ කියනවා. අත් ගගහ වැළපෙන්නේ. අන්න එයා මරණයට බය නැතුව ඉන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ විදිහට මේ කාමයන් කෙරෙහි ආසාවක් නැති කෙනා, කාමයන් කෙරෙහි කැමැත්තක් නැති කෙනා මේ මරණය ඉදිරියේ බය වෙන්නේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා. එයා මේ කය කෙරෙහි ඇලීමක් නැහැ කියනවා. හැබැයි එයා ඔහේ ඉන්නේ නැහැ. එයා මේ අවශ්‍ය ආහාර පාන ගන්නවා, අවශ්‍ය ඇඳුම් ශරීරයට පලඳනවා. ඒ විදිහට එයා මේ ශරීරය ගැන ඒවා කරාට ශරීරය ගැන ඇලීමක් නැහැ. දැන් අපි ඔළුව පීරන්නේ නැතුව හිටියොත්, දත් මදින්නේ නැතුව හිටියොත් අපිට ජීවත් වෙන්න බෑනේ. එහෙම නෙමෙයි. ඒ ශරීරේ පවත්වා ගන්න ඒ කටයුතු කරනවා. මේ ශරීරයේ දිරලා යන එකක් කියලා අවබෝධයෙන් දැනගෙන තමයි ඒව කරන්නේ. මගුල් ගෙදරකට යද්දී
ඒ ඇඳුම ඇඳගෙන යනවා මල ගෙදරකට යන්නේ. ඒක ඇඳුම ඇඳගෙන යනවා. එහෙම මේ අර අනවශ්‍ය විදියට එහෙම ඉන්නේ නැහැ. තමන් පිරිසිදුව හොඳට ජීවත් වෙනවා. නමුත් කයට වෙන දේ දන්නවා. මේ කය දිරලා යනවා. මේ කය ජරාවටපත් වෙලා යනවා. පින්වත්නි මේ කය කියන්නේ කිසිම කෙලෙහි ගුණයක් දන්නේ නැති දෙයක්. මෙච්චර අපි කොච්චර සැලකුවොත් මේ ශරීරය අන්තිමට අපට උස්ස ගන්න බැරුව යනවා. අපි හැරමිටියෙන් යන අවස්ථා එනවා. එහෙනම් මේ ශරීරයට කිසිම කෙලෙහි ගුණයක් නැහැ. අපට අන්තිමට මේ කකුල් දිහි හිට ගන්න බැරි තත්ත්වයට මේ ශරීරෙපත් වෙනවා. එහෙනම් එවන් ශරීරයක් කෙරෙහි ඇලීමක් තබලා කිසිම වැඩක් නැහැ කියලා දන්න කෙනා තමන්ගේ මරණය තමා කරා එද්දී හඬන්නේ වැළපෙන්නේ තැතිගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන් කෙරෙහි, කය කෙරෙහි, ඒ වගේම මේ කුසල් කරපු කෙනා දැන් තමන්ට ලැබිච්ච අවස්ථාවේදී දන් දෙනවා, සිල් රකිනවා, යහපත් දේවල් කරනවා, මේ දේවල් කරගන්නවා. මොකද පින්වත්නි මේ අපේ ශරීරයේ හයිය හත්තිය තියෙනකන් විතරයි අපිට දෝල පැනලා මේ දේවල් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපිට ශරීරයේ වාර නැතුව ගියහම අපිට ඒ කරපු දේවල් සිහි කර හරි ඉන්න පුළුවන්. අන්න එහෙනම් ඒ දේවල් තමන්ගේ මේ ගෙවන ජීවිතයේදී දාන සීල භාවනා ආදී පුණ්‍ය කර්මයන් රැස් කරලා තියෙන්න ඕනේ. සිහි කර ඉන්න. ඒ නිසා මරණය ඉදිරියේදී එයා බය වෙන්නේ නැහැ කියනවා. කුසල් කරපු කෙනා, යහපත කරපු කෙනා, දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරපු කෙනා, සීල සමාධි ප්‍රඥා ආදී වඩපු කෙනා මේ මරණය ඉදිරියේදී බය වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ කෙරෙහි සැකයක් නැති කෙනෙක් ඉන්නවා කියනවා. මේ ධර්මයේ කෙරෙහි සැකේ දුරු කරපුවා ඉන්නවා කියනවා. ඒ අය මේ මරණය තමන් කරා එද්දී බය වෙන්නේ නැහැ කියනවා. හඬන්නේ වැළපෙන්නේ නැහැ කියනවා. පපුවේ අත් ගහන්නේ නැහැ කියනවා. ඒ මරණය තමන්ගේ උරුමයක් කියලා එයා දන්නවා. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි මරණ ඉදිරියේ බය වෙන කෙනයි බය නොවන කෙනයි. ඒ විදිහට කාමයන් කෙරෙහි, කය කෙරෙහි ඇලීම ඇති කෙනත්, ඒ වගේම අකුසල් කරපු කෙනත්, ධර්මයේ සැක කරපු කෙනත් මරණ ඉදිරියේදී අසරණ වෙනවා. අන්ත අසරණ භාවයටපත් වෙනවා. නමුත් කය කෙරෙහි, කාමයන් කෙරෙහි ආසාව නැති කෙනත්, කුසල් වඩපු කෙනත්, ධර්මයේ කෙරෙහි සැක නැති කෙනත් අන්න මරණයේ ඉදිරියේදී අසරණ වෙන්නේ නැහැ. බය වෙන්නේ නැහැ. හඬා වැළපෙන්නේ නැහැ. එයාගේ මරණය ඕනෑ ආකාරයකින් සිද්ධ වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දවසක් මේ මහා නාම ශාක්‍ය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ නගරයට යද්දි මට එක එක දේවල් දකින්න ලැබෙනවා. දැන් මම භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරලා සංඝය ඇසුරු කරලා මම නගරයට යනවා. නගරයට ගියාම මට එක එක දේවල් දකින්න අහන්න ලැබෙනවා. කුලප් වෙච්ච ඇත්තෝ ඉන්නවා. නොයෙක් දර්ශන දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. අනේ භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවට මට බය හිතෙනවා. මට බයක් දැනෙනවා. අනේ ඒ වෙලාවේ මම මැරුණොත් මට මොකක් වෙයිද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාබායි මහා නාමයි. මහා නාමය ඔබ බය වෙන්න එපා කියනවා. දීඝ රත්තං බුද්ධං සරණං ගතෝ. ඔබ බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ කියනවා. දීඝ රත්තං ධම්මං සරණං ගතෝ. දීර්ඝ කාලයක් තිස්සේ ධර්මයේ සරණ ගිහින් ඉන්නේ. දීඝ රත්තං සංඝං සරණං ගතෝ. දීර්ඝ කාලයක් තිස්සේ ඔබ සංඝයා සරණ ගිහිල්ලා උතුම් සීලයක සමාදන් වෙච්ච කෙනෙක්. ඒ නිසා මරණ ඉදිරියේ ඔබ බය වෙන්න එපා කියනවා.
ඒක හරියට මේ වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න කවුරු හරි කෙනෙක් ගංගාවක් මැද්දෙන් ගිතෙල් කලයක් අරගෙන යනවා. මේ ගිතෙල් කලය අරගෙන යද්දී ගංගාව මැද්දට ගියාම මේ ගිතෙල් කලය බිඳෙනවා. බිඳුනට පස්සේ අර ගිතෙල් ටික උඩ පාවෙනවා. අර කටු ටික යටට බහිනවා. ඒ වගේ කියනවා මහා නාම ඔබ මරණයටපත් වුණාට පස්සේ මේ ශරීරයට ඕන දෙයක් වුණාට කමන්නේ. අර කටු ටික බිමට ගියා වගේ. නමුත් අර තෙල් ටික නම් උඩ පාවෙනවා. අන්න ඔබේ හිත විශේෂගාමි වෙනවා කියනවා. ඔබ සුගතිය උපදිනවා කියනවා. මේ ශරීරයේ සමහර වෙලාවට හැප්පිලා මැරෙන්න පුළුවන්. නොඑක් ගඟේ මූදේ ගහගෙන යන්න පුළුවන් මේ ශරීරේ. සත්තු කාල මරණයටපත් වෙන්න පුළුවන්. නමුත් හිත තමයි විශේෂ වෙන්නේ. එහෙනම් පින්වත්නි අපි මේ ජීවිතේ මේ හිත තමයි හදාගන්න ඕනේ. හිත හදන කලාව බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයෙන් තමයි අපට කියලා දෙන්නේ. අපි හිත හදාගෙන හිටියොත් අපිට මේ දේවල් අතහැරලා යන්න සිද්ධ වෙනවා. මේ දේවල් දාලා යන්න සිද්ධ වෙනවා. සබ්බම් පහයි ගමනීය. මේ සියලු දේවල් ඕනෑම වෙලාවක අත්හැරලා යන්න වෙනවා කියලා අවබෝධයෙන් අපි ජීවත් වුණොත් අපි මරණ ඉදිරියේ අසරණ වෙන්නේ නැහැ පින්වත්නි. මරණ ඉදිරියේදී දුකට කනගාටුවටපත් වෙන්නේ. අපේ ජීවිතේ සැනසීමටපත් වෙනවා. සුවයටපත් වෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ ධර්මයමයි පුරුදු කරන්න ඕන. බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන ආදී දේවල් නිරන්තරයෙන් අපි අපේ ජීවිතේ රැස් කර ගන්න ඕනේ. පින්වත්නි අතීතයේ එක කාන්තාවක් හිටියා මෙයා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙනෙක් බොහෝ පැහැදීමකින් හිටියා. ඉතින් මෙයාට ආරංචි වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. ආරංචි වුණාට පස්සේ මේ ආදාහන සෑයේ මේ වැඩ කටයුතු සිද්ධ වෙනවා මේකට මිනිස්සු පුද පූජා පවත්වනවා කියලා මෙයාට ආරංචි වුණා. ආරංචි වුණාට පස්සේ මෙයා ඉක්මනට මාළු සුවඳ විලවුන් අරගෙන අර ආදාහනේ බලන්න වඩිනවා පූජා කරන්න. එහෙම වඩිනකොට තමන්ගේ සහෝදරයෙක් හිටියා. මේ සහෝදරයා කියනවා යන්න එපා. අද ගොඩාක් සෙනග එනවා. ඔබ මේ පීඩාවටපත් වෙයි කියලා කීවා. නමුත් මෙයාගේ හිතේ තිබ්බ ශ්‍රද්ධාව නිසා මෙයා නැවතුනේ නැහැ. මෙයා යනවා මල් සුවඳ විලවුන් අරගෙන. ගිහිල්ලා අර ආදාහන සෑයට මල් සුවඳ විලවුන් පූජා කරා. පූජා කරාට පස්සේ ටිකක් වෙලා යනකොට සෙනඟ තදබදේ වැඩි වෙලා මෙයා පෑගිලා මරණයටපත් වුණා. අන්න මේ සංඝයා උදෙසා බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ උදෙසා ජීවිතේ පූජා කරලා හිටියේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්, සංඝයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න සූදානම් වෙච්ච අය ඉන්නවා. තමන්ගේ ජීවිතේ ඒ වෙනුවෙන් කැප කරපු අය හිටියා. මෙයාත් ඒ වගේ කෙනෙක්. මෙයා පෑගිලා මැරුණා. වෙන කෙනෙක් නම් හිතනවා අනේ මේ මට වෙච්ච දේ මදයි. මේ ආදාහන සෑය වදින්න ඇවිල්ලා මට මරණයටපත් වුණා කියලා දේශසිතක් ඇති කරගන්නවා. නමුත් මෙයා එහෙම හිතුවේ නැහැ. මෙයා මේ හිතේ පැහැදීමෙන්ම මරණයටපත් වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉද්දී ලස්සන විමානයක් පාත් වෙනවා. ලස්සන විමානයක් පාත් වෙලා මේ විමානේ පිටින්ම මේ බැහැලා දෙව්දුවක් එනවා. හරි ලස්සන දෙව්දුවක් එනවා. මේ දෙව්දුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරලා යන්න යනවා. එතකොට ස්වාමීන් වහන්සේ නම මේ දෙව්දුව දැකලා අහනවා ඔබ කොහේ ඉඳලාද ආවේ? මෙතෙන්ට කොහෙන්ද ආවේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා මෙහෙම එයාගේ විස්තරය කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ මම ඒ ආදාහන චෛත්‍ය වන්දනා කරන්න ගියා. අනේ සෙනඟ වැඩි වෙලා මගේ මේ මරණය සිද්ධ වුණා.
ඉතින් ඒ වෙලාවේ මං හිත අපහදවා ගත්තේ නැහැ. හිතට අකුසල් ඇති කරගත්තේ නැහැ. ඒ නිසා මේ මරණයටපත් වෙලා මං මේ දිව්‍ය ලෝකෙ උපන්න කියන මේක කියනවා මගේ විමානේ. ඒ විමානේ රාන් රිදී මුතු මැණික් වලින් සරසලා තිබ්බේ. රත්තරන් රූපයක් තමයි දෙව්දුවට ලැබිලා තිබ්බේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාදි සංවපතේ බීජං තාදි සංහරතේ බලං. යම් ආකාරයේ බීජද වපුරන්නේ ඒ ආකාරයට තමයි අස්වැන්න ලැබෙන්නේ. ඒ නිසා පින්වත්නි බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ තමයි අපට අස්වැන්න වැඩියෙන්ම ගන්න පුළුවන් බීජ වපුරන්න පුළුවන්කම තියෙනවා. බුද්ධ ශාසනය කියලා කියන්නේ සරුසාර කුඹුරක් වගේ. ඒ සරුසාර කුඹුරේ සරුසාර බීජ වැපුරුවොත් ඒකෙන් සරුසාර අස්වැන්නක් ලබනවා. වී බුසලක් දෙකක් වැපුරුවාම වී බුසල් 100ක් ලැබෙනවා වගේ. බුද්ධ ශාසනයේ පුංචි දෙයක් කළත් ඒක මහත්ඵලයි. මහානිසංසයි. Tamanට ඕන තැනට Tamanව අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි බුද්ධ ශාසනය ලැබුණ වෙලාවේ Tamanගේ හිත පහදවා ගන්න ඕනේ. මේ හිතේ අකුසල් දුරු කරලා හිතේ කුසල් දහම් වඩාගෙන මේ උතුම් ලැබිච්ච මනුස්ස ජීවිතේ අමා මහ නිවන අවබෝධ කරනවා කියලා තමන්ගේ ජීවිතවලට අදිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕනේ. ඉතින් අද දවසේ මේ විදිහට මේ නිවස ධම් සභා මණ්ඩපයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පින්වතුන්ගේ අදිෂ්ඨානය තමයි මේ තමන් නමින් ඒ මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වෙනුවෙන් තමයි අද දවසේ මේ විදිහට මේ ධර්ම දේශනාමය පින්කම සංවිධානය වුනේ.